අපේ අයිලේ පිහිටා ඇත්තේ උස් කඳුවැටි අසල වූ පුළුල් නිම්න භූමියකයි. කඳුවැටි අතරින් ගලා පසින කුඩා ගංගාවලින් වැඩි හරියක් අපේ අයිලේ හරහා දිවෙයි. අපේ අයිලේට පහලින් කසකස්ථානයේ ස්ටෙප්ස් තනබිම්වල කොටසක් වන කහ පැහැති මිටියාවතකි. එය වටා කළු පාට යෝධ කඳු ගැටපෙළකි. මිටියාවත හරහා වැටී තිබෙන දුම්රිය පාර බටහිරින් සිතිජය දක්වා විහිද යන්නේ සමතල අබිමක් පසු කරමිනි. එහෙත් අයිලයට ඉහළින් කඳු ගැටයක් මත පොප්ල ගස් දෙකකි. මට බහ තේරෙන අවදී පටන්ම ඒ ගස් දෙක දැක පුරුදු බව මට මතකයි. කොයි පැත්තෙන් අපේ අයිලයට ඇතුල් වුණත් පළමුවෙන් මැසට හසු වන්නේ මේ ගස් දෙකයි. හරියට කන්ද මත පිහිටි පහන් කණු වගේ. දුම්රියෙන් බැස ස්ටෙප්ස් තනබිම් හරහා අයිලේ දෙසට ගමන් කරන මට පළමුවෙන්ම දකින්නට ලැබෙන්නේ අර පොප්ල ගස් දෙකයි. එසේ වීමට හේතු ළමා කාලයේදී ලබන හැඟීම් මිනිසෙකුට වඩාත් අගනා නිසාද නැත්නම් උවතින්ම චිත්‍ර ශිල්පයකු නිසාදයි කීම උගාටය. ඒවා එතරම් උස් නොවුවද බොහෝ ඈත සිට බලන විට නොපෙනුනද මගේ ඇසට ඒ වාසුවේ මනසට දැනේ. ඈත පෙදෙස්වල සිට අපේ අයිලයට මා පැමිණි වාර බොහෝය. එහෙත් හැමදාම හදවත කකියන පාළු බවකින් යුතුව මම කල්පනා කළෙමි. අර පුප්ලනි මුල්ලු ගස් දෙක ඉක්මනින් පෙනේවිද? අයිලයට හනිකට යා හැකි වේද? පුප්ල ගස් සහිත කඳු ගැටයට යාමට හැකිද? ඊට පස්සේ ඒ ගස් යට සිටගෙන හිත ප්‍රීතියෙන් උතුරා යනතුරු කොළවල සරසර යන හඬ ඇසීමටත් නම් අපේ අයිලේ නොයෙක් වර්ගවලට ගස් එමට තිබේ. එහෙත් අර පුප්ල ගස් විශේෂ තැනක් ගනී. ඔවුන්ගේ බස විශේෂ එකකි. එය ගීතයෙන් පිරි ජීව ප්‍රාණයකි. රෑ හෝ දවල් හෝ කොයි වෙලේ හෝ මෙහි ආවද මෝහු දෙදෙන ඒ මේ අත වැනිති. උන්ගේ අතු එකිනෙකා වැළඳ ගනිති. ස්වරමාලානුව ගයන්නාක් මෙන් කොළ හා අතු ශබ්දයන් නගති. නිහඬව හමන සුළං පහර වැලි තලාව මත නටන්නාක් මෙනි. වර එක නොපෙනෙන ගිනිදළුවක්සේ හද කිතිකාවමින් උණුසුම් කෙඳිරීමක් අතු දිගේ දියවන්නාසේය. සැනකින් ඇතිවන දැඩි නිහඬියාවකි. පොප්ල ගස් එක වරම නැගී සිට අනතුරු හඟවමින් හඬ නගා සුසුම්ලන්නේ යමක් ගැන පසුතැවිලි වෙන්නාක් මෙනි. වැහි කුණාටු සහ සැඩ සුළං පහරට හසුවන පොප්ල ගස් අතු සොලවමින් වැරෙන් ඒ මේ අත වැනේ. හඬ නගයි. ඒ පීඩාවට හසුවන කොළ ගැලවී වැටේ. දැවෙමින් නගින ගිනිදළු මෙන් එවිට ඒ දුරු පෙනේ. ඊට අවුරුදු ගණනකට පසු මම එහි රහස දැනගතිමි.